උතුම් වූ සත්පත්තිනි අම්මා මෑණියන් වහන්සේගේ පිහිටයි ආශිර්වාදයයි පුතේ ඔබ සියලුම දෙනාට. අද කතා කරන්න යන්නේ වරම් දරුවෙකුට අනිවාර්යයෙන්ම ගුරුවරයෙකු සිටිය යුතුද? එහෙම සිටිය යුතු නම් ඇයි ඒ කියන කාරණාව. මොකද ගොඩාක් වරම් දරුවෝ අහන ප්‍රශ්නයක් තමයි මේ වරම් ගමන ඉදිරියට යන්න අපිට ගුරුවරයෙක් අවශ්‍යයිද? එහෙමත් නැත්නම් ගුරුවරයෙක් නැතුව තනිවම මේ ගමන යන්න පුළුවන්ද කියන කාරණාව. ඉතින් පුතේ මේ හේතුව නිසාම සමහර වෙලාවට ඔබට ඔබගේ ගමන් මාර්ගයේ ඉදිරියට පවත්වාගෙන යන්න නොහැකි වෙලා ඔබ අතරමං වෙලා ඉන්නව වෙන්න පුළුවන්. ඇත්තටම වරම් දරුවෙකුට ඇයි ගුරුවරයෙක් ඉන්න ඕන? මූලිකවම පුතේ වරම් දරුවෙකුට ගුරුවරයෙක් ඉන්න ඕන කියන කාරණාව තමයි ඔබගේ වරම් මාලාව පිළිබඳ ඔබට ඉන්නව ඉෂ්ට දේවතාවුන් වහන්සේලා මුල් දේවතාවුන් වහන්සේලා පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට ඔබට වැඩිය අත්දැකීම් තියෙන ගුරුවරයෙක්ගෙන් උපදෙස් අනිවාර්යයෙන්ම ඔබට අවශ්‍ය වෙනවා. ඒ වගේම සමහර වෙලාවට දිෂ්ටි මාලාව පංචස්කන්ධයට ආවේශ කරගන්න එහෙමත් නැත්නම් ඒ දිෂ්ටි මාලාව හසුරුවා ගන්න ඔබ නොදන්නවා වෙන්න පුළුවන්. ඒ දේවල් නිවැරදි ක්‍රම යටතේ කොහොමද ඔබගේ ගමන් මාර්ගයේ යන්නේ කියලා දැනගන්න ගුරුවරයෙක්ගේ අදහස් ගුරුවරයෙක්ගේ උපකාර ඔබට අවශ්‍ය වෙන වෙලාවල් තියෙනවා. ඒ වගේම ගොඩක් දරුවෝ කළ යුතු දේවල් මොනවද නොකළ යුතු දේවල් මොනවද? එහෙමත් නැත්නම් පුද පූජා සත්කාර තියන්නේ කොහොමද? පුද පූජා විදි ඔබ කොයි ආකාරයකින්ද පවත්වන්නේ කියන දේ දැනගන්න ගුරුවරයෙක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි පුතේ. සමහර වෙලාවට ඔබට ඔබගේ පංචස්කන්ධයට වරම් මාලාවට එහෙමත් නැත්නම් ඔබ දෙවොලක් තනනවා නම් ඒ දෙවොල් මාලිගාවට යම්කිසි විදියකට දෝෂන්ධකාර ළඟා වෙලා තියෙන පුළුවන්. ඉතින් මේ දේවල් නිවැරදිව ඉවත් කර ගැනීමට ඔබගේ වරම් මාලාවට ඇත්තා වූ දොස් එහෙමත් නැත්නම් වරම් මාලාව බල කර ගැනීමට උපදෙස් ගැනීමට ඔබගේ ආරක්ෂාව පිළිබඳ ඔබට යම්කිසි කටයුතු කාරණා සම්බන්ධ කළ යුතු වත් පිළිවෙත් අනුගමනය කළ යුතු දේවල් ගැන දැන ගැනීමට එහෙමත් නැත්නම් ඔබගේ වරම් මාලාව වැඩි දියුණු කර ගැනීමට දේව ආකර්ෂණය ලබා ගැනීමේ රහස් ඔබගේ ජීවන රටාව කොහොමද පවත්වාගෙන යන්නේ කියන කාරණා යටතේදී ඔබ ගුරුවරයෙක්ගෙන් ඒ දේවල් නිවැරදි අවබෝධයක් ලබා ගත යුතුයි. නැත්නම් ඔබගේ ගමන් මාර්ගයේ පෞද්ගලික ජීවිතයේ සහ වරම් මාලාවේ පවත්වාගෙන යනා වරම් ජීවිතේ ඔබ පටලවාගෙන ඔබගේ ගමන් මාර්ගය සම්පූර්ණයෙන් ඔබගේ ජීවිතය අඩාල කරගන්නවා. ඉතින් ඔබ නිවැරදි ගුරුවරයෙක් තෝරාගෙන ඔබට තියෙනා වූ ගැටලු निराකරණයක් කරගෙන ඔබගේ ගමන් මාර්ගයේ යන්න පුතේ. එවිට ඔබ සාර්ථක වරම් දරුවෙක් බවට පත් වෙනවා නිසෙකයි. ඉතින් ඔබගේ ගමන් මාර්ගයට මා සුබ ප්‍රාර්ථනා කරනවා. උතුම් වූ සත්පත්තිනි අම්මා මෑණියන් වහන්සේගේ පිහිටයි ආශිර්වාදයයි පුතේ ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි.